සුබ දවසක් ඔයාලට අදත් ආවා අලුත් වීඩියෝ එකකින්. අද කිව්වට දැන් අවුරුද්දකින් විතර තමයි YouTube channel එකට වීඩියෝ එකක් දාන්නේ. මොකද ඇත්තටම කාර්ය බහුලයි. ඉතින් ඇත්තටම YouTube එකට වීඩියෝ එකක් දාන්න උනේ නැහැ. ඉතින් ආයෙ පටන් ගන්නවා YouTube channel එක. මේ ටිකේ ගොඩක් වැඩ වැඩිව තියුනේ. ඉතින් අද අපි කතා කරමු මෙන්න මේ SPM කිට් එක ගැන. SPM රේඩියෝ සේ කිට් එකක් මේක. මේක ලංකාවේ එකක් නෙමෙයි, චයිනීස් එකක්. හරි, ඉතින් මේ SPM කිට් එක අපි බලමු සම්බන්ධ කරගන්න කොහොමද කියලා. මුලින්ම මේකට ඔයාලා බලනවා ඇති මෙච්චර වයර් ගොඩක් මොකද කියලා. එතන අපි වයර් ගණන් කරගත්තොත් වයර් තියෙනවා 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8ක් වයර් 8ක් තියෙනවා. ඉතින් අපි බලමු මොනවටද මේව සම්බන්ධ වෙන්නේ කොහොමද කියලා. මේකේ සුදු පාටින් තියෙනවා. ඒක සුදු පාටින් වෙන්නත් පුළුවන්, වෙන පාටකින් වෙන්න පුළුවන්. කොහොම හරි සුදු පාට වයර් එක මේකේ SPM ඇන්ටනා වයර් එක. ඊට පස්සේ මෙතන වයර් එකක් ගැලවිලා තියෙනවා මේකේ. ඊට පස්සේ මේ රතු පාට සහ කළු පාට මේකේ පවර් එක අපි දෙන වයර් දෙක. මේක පාටින් ඇවිල්ලා තියෙන්නේ නිල් පාට සහ කොළ පාට. ඒක ස්පීකර් වයර් එක. මෙතන ඔයාලා බලන්න වයර් තුනක් මොකද කියලා. එකක් ගැලවුණා මගේ අතින් දැන්. ඒක මෙතනට එන්නේ. අපි ඒක පාස්සගෙනම කතා කරමු. මේක තමයි මේකේ වොලියම් කන්ට්‍රෝල් එකක් සම්බන්ධ කරගන්න පුළුවන්. සවුන්ඩ් එක අඩු වැඩි කරගන්න අපිට ගොඩක් පහසුයි. වයර් තුනම මේ විදිහට දාලා තියෙනවා. හරි, ඉතින් වැඩි කතා නැතුව අපි මේකට වොලියම් කන්ට්‍රෝල් එකක් සම්බන්ධ කරගමු. වොලියම් කන්ට්‍රෝල් එක සම්බන්ධ කරගන්න පුළුවන්. මේක ස්ටීරියෝ එකක්, මේ ඩබල් ආපු එකක්. ඔයාලා මේකට මොනෝ, ඒ කියන්නේ මේකේ තනියෙන් ආපු වොලියම් කන්ට්‍රෝල් තියෙනවා. ඒක පාවිච්චි කරන්න. මේ වෙලාවේ මගේ අතේ තියෙන්නේ මේක. මේ උඩ පින් තුනට අපි මේක සම්බන්ධ කරගන්න ඕන. EM ටිකක් තියාගෙන ඉන්න මේ පින් වලට. වයර් එකට EM තියාගෙන ඉන්න. මේක පාස්ස ගන්නේ ඇත්තටම මේකේ කළු පාට වයර් එක. ඒක ඔයාලා මේ වොලියම් කන්ට්‍රෝල් එක අතර ගත්තට පස්සේ ඔයාලගේ වම් අත පැත්තේ තියෙන පළවෙනි පින් එකට, ඒ කියන්නේ ග්‍රවුන්ඩ් එකට. මම මේ ඉලෙක්ට්‍රොනික ගැන ලොකු දැනුමක් නැති අයට කියන්නේ. වම් අත පැත්තේ මේ විදිහට තියාගත්තාම වම් අත පැත්තේ පළවෙනි පින් එකට තමයි මේක කළු වයර් එක පාස් ගන්න ඕනේ. මේ විදිහට. ඊට පස්සේ රතු වයර් එක මේක මැද පින් එකට. කහ වයර් එක මේකේ අන්තිම පින් එකට.
ওই විදිහට පාස් කරගත්තට පස්සේ මේ වයර් දෙක ස්පීකර් එකකට සම්බන්ධ කරගන්න පුළුවන්. මම මේ වගේ පොඩි ස්පීකර් එකක් මේ වෙලාවේ පාවිච්චි කරනවා. මේක ඇවිල්ලා LED TV එක පොඩි ස්පීකර් එකක්. ඒකට අපි ස්පීකර් වයර් දෙක සම්බන්ධ කරගමු. මේ ස්පීකර් වයර් සම්බන්ධ කරගන්නකොට මේකේ එක වයර් එකක් සම්පූර්ණ මේ ග්‍රවුන්ඩ් ලයින් එකට ගිය යනවා. මේ ලොකුවටම ගිහපු ලයින් එකට තමයි මේක වයර් එකක්. ඒ කියන්නේ මේ නිල් පාට වයර් එක. අන්න ඒක අපි මේකේ සම්බන්ධ කරගමු කළු වයර් එකට. පව එකක් ගියා වගේ ඊට පස්සේ අනිත් රතු වයර් එක අපි සම්බන්ධ කරගමු මේකේ ඉතුරු වයර් එකට දාන ලයින් එකට. හරි ඊට පස්සේ තියෙන අපිට මේකේ ඉතින් මේ විදිහට ස්පීකර් වයර් දෙකක් සම්බන්ධ කරගත්තා. අපි දැන් මේකට පවර් දෙන්න ඕන. ඔයාලා ගොඩක් මේ ගිට් එකක් ගත්ත ගමන් පවර් දෙන්න යන්න එපා. මේකට ඇත්තටම මේකේ ගහලත් නැහැ කොහෙවත් මේකට වෝල්ටේජ් කීයද දෙන්න ඕනේ කියලා අපිට කාලගුණ තත්ත්වයක් එක්ක කරන්ට් එකක් ගියා අපේ ගෙදරට. මම මේ බැටරියක් ගත්තා. නැත්නම් ඔයාලට පවර් සප්ලයි එකෙන් 3.7ක් වගේ දෙන්න තිබ්බා. මේකට වෝල්ට් 5ට අඩුවෙන් තමයි දෙන්න ඕනේ. මේ කිට් එකට අපි බලමු මේ 3.7 බැටරි එක සම්බන්ධ කරලා. දන ලයින් එක රතු එක අපි මේකේ දන එකට සම්බන්ධ කරගමු. රින එක රිනට සම්බන්ධ කරගමු. එච්චරයි කරන්නේ. එච්චරයි කරන් තියෙන. ඔයාලට පේනවා ඇති සද්දය ඇහෙනවා මේ විදිහට. අපි දැන් මේකට ඒරියල් වයර් එකක් සම්බන්ධ කරගන්න මේ සුදු පාටකට. මේ විදිහට මම සද්ද ටිකක් අඩු කරගන්නවා. තරම හොඳ පැහැදිලිව channel අහු වෙනවා. ඔයාලට ඇහෙනවා ඇති. මම මේ වගේ knob එකක් සම්බන්ධ කරගන්නවා මේක කරකවා ගන්න පුළුවන් වෙන්න. ඉතින් ඔයාලට වෙනද ඉතා පැහැදිලිවම channel අහුවෙනවා මේ. ඔයාලට පෙන්නන්න. ගොඩක් හිමිහිට මේ channel එක හරියට අල්ල ගන්න ඕනේ.
විදිහට සද්ද අඩු කරගන්නවා මේ නැත්තම් කොපිරයිට් ප්‍රශ්න නැති වෙන නිසා YouTube එකෙන්. ඉතින් ඔයාලට පේනවා ඇති හොඳ FM රේඩියෝ කිට් එකක්. ඇත්තටම මම මේක ප්‍රොමෝට් කරන්න නෙමෙයි වීඩියෝ එක කරේ. රේඩියෝ එකක් එම හදාගන්නම අමාරු අවස්ථාවක ඔයාලට පුළුවන් මේ කිට් එකක් සම්බන්ධ කරගන්න. ඒ සම්බන්ධ කරගන්න ඕන විදිහත් මම වීඩියෝ එකක් ගේන්නම් දවසක. ඉතින් ඔයාලට පේනවා ඇති සුපිරි රේඩියෝ FM කිට් එකක්. ආයෙමත් අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. ඊළඟ වීඩියෝ එක අපි මෙන්න මේ කිට් එක ගැන කතා කරමු. මේකත් හොඳ FM එකට අහු වෙන USB Bluetooth තියෙන කිට් එකක්. මේ ගැන අපි කතා කරමු ඊළඟ වීඩියෝ එකකින්. එතකන් ගිහින් එන්නම්. ඔයාලට හැමෝටම සුබ දවසක්.